අතිශයින් වටිනා වැදගත්කමකින් යුත් භාරදූර වෘත්තියක් නිමාකොට දරුමල්ලන් ජීවිතයෙන් එතරකොට විශ්‍රාමය සුන්දරව ගත කරන මේ විද්වතා විනෝදය සහ ආර්ථික ශක්තිය සඳහා තෝරාගෙන තිබෙන සුන්දර කටයුත්තක් ගැන මේ වීඩියෝවෙන් ඔබට කතා කරනවා. නිර්මාණශීලීව විශ්‍රාමය ගත කරන්න සොඳුරු අත්දැකීමක්. මේ අමුතු ව්‍යාපාරයක් කරනවා මම එක හරිව සන්තෝෂය දැක්කහම මේ කොහොමද මේ අදහස ආවේ මේ දෙල් බදින්න? මම එක මගේ මේ කෑම හදන එකේ මම එක ඒවා try කරනවා. එක විදිහට එක කෑම හදලා බලනවා. ඉතින් මේවා කරලා මට හිතුණා ඒක විනෝදාංශයක්. විනෝදාංශයක් වගේ මම මේ කම්මැලිකමක් යන්න මේකට ගොඩාක් ඉවසීම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙල් ගෙඩියක් හීනෙට කපලා මේ ඇඟිලි මේ ගිනිකූරු සයිස් එකට කපන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. හොඳ පිහිය තියෙන්න ඕනේ. ඒ වගේ මේ ඕපන් එකද? ඔව් ඉතින් කියන්න ඒ වගේම මේ ප්‍රවේශමක් තියෙන්න ඕනේ. මොකද මේක කපන කොටයි තෙලින් බදින කොටයි මට එක ගෙඩියකට යන්නේ නැහැ. විනාඩි 30ක් 25ක් විතර යයි මුළු ගෙඩියක් සැහැලා ලියලා බැදලා ඉවර කරන්න. ඒ අමුම මේ බදිනවා? ඔව් කපපු ගමන් බැද්දාම හොඳට එනවා. ඉතින් මේක දැන් ගිහිලා තියෙන රටවල් 12කට. එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, ගල්ෆ් රටවල් ඔක්කොටම වගේ. එතකොට රෝමයට ගිහිල්ලා තියෙනවා, නේපල්ස් වලට ගිහිල්ලා තියෙනවා, ග්‍රීසියට ගිහිල්ලා තියෙනවා, ජර්මනි වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ගොඩක් මේ නිවාඩුවට එන කට්ටිය මම මේකට දැන් පුරුදු වෙලා මගෙන් ඉල්ලනවා. ඉතින් මම හදලා තියෙනවා. නමුත් එකම අවාසනාවන්ත කාලයක් වෙනවා දෙල් අවාරේ. එතකොට ඉතින් මම යනවා මෙහෙන් හැමතැනම යනවා මේ පිළිම තලාව, ගෙලියොය, ගම්පල, නාවලපිටිය, දිගන, කරල්ලියද්ද, මැණික්කින්න, මඩවල හැමතැනම යනවා දෙල් වල. දෙල් ගෙඩි 10ක් මට හම්බුනොත් මට සුදුසු වෙන්නේ සමහර විට දෙල් ගෙඩි 3යි. හොඳට පැහෙන්න ඕනේ නැත්නම් මං ගන්නෑ. ඉතින් එතකොට දැන් මේ එක රටවල් වලින් එන යාළු මිත්‍රෝ මේක නිතරම දැන් නිෂ්පාදනය වෙනවා ඇති ගෙදර. ඔව් ඒ කට්ටිය මට ඕඩර් කරනවා. එතකොට මේ දැන් මගේ අපේ බිෂොප් පියානි ෆර්නැන්ඩෝ. ඔව්. එයාට එනවා පිට රටින් ඉඳලා යාළුවෝ ගොඩක් බලන්න. ඔව්. එයා එනකොට කියන අනේ ලියෝ මට ඕනේ දැන් දෙල් මගේ යාළුවෝ එනවා එංගලන්තේ ඉඳලා. දැන් සාමාන්‍ය පැකට් කොච්චර විතර ඉල්ලනවද මේ වගේ රට? 10 12 වගේ ඉල්ලන කට්ටිය ඉන්නවා. මේ පිට රට ගෙනියන කට්ටියට මේක බෑග් එක මේක අරන් යන එක ටිකක් අමාරුයි. ඒකම වෙනම පොලිතින් වල දාලා මේ ලේබල් එක ගහලා එක්ස්පයරි ඩේට් දාලා ඒව දෙනවා. මොකද මේ ගෙනියන්න. මේ ඔබට අදහසක් නැද්ද වෙන දෙයක්ත් ඔය විදිහට try කරලා බලලා මේ වෙනද පොල්ලා? ඊට පස්සේ මම මේවා කරුවා කරවිලයි හාල් මැස්සොයි. ඒකත් තියෙනවා. ඔව් ඒකත් කරනවා. ඒකත් ඉල්ලුවොත් ඒකත් හදලා දෙනවා. හාල් මැස්සොයි කරවිලයි සුදු ලුණුයි දාලා ඒක බැදලා ඒකටත් මේ වගේම ලේබල් හදලා මේ විදිහටම දෙනවා. ඔව්. දැන් මේකට දාලා තියෙන නම මොකක්ද? Gloria Enterprises. මොකද මේ Gloria කියලා දාන්න උනේ? Gloria කියන්නේ අපේ ආගමේ මේක සරදේවා කියනවා වගේ එකක් තමයි. Gloria. Glory to God in the Glory to God කියලා කියනවා. හරි වටනවා. ඒ නම තමයි පාවිච්චි කරේ. ඉතින් මම දන්නවා බොහොම දැහැමි කෙනෙක් නේ. එන්නකො මෙතෙන්ද මේ නෝන මහත්තයා. මේකේ බංගුකාරයෙක්. මම දන්නවා මේ ව්‍යාපාරයේ නෝන සම්බන්ධ කරගන්න නැද්ද? නෑ. කිසිම දෙයකින් එයාට කරදරයක් නැහැ. මේකේ සමහර විට මම නැගිටින්නේ හැමදාම උදේ 2ට. නැත්නම් 1 වෙනකොට මම නැගිටිනවා ඊට පස්සේ බුදියන්නේ නැහැ. ඔය එකට නැගිටින්නේ මේකම කරන්න නෙවෙයි නෑ. මේක කරන්න වැඩිය මගේ භාවනාවල් පටන් ගන්න මම ඒකට. ඔව්. ඒ භාවනාවල් ඉවර කරලා උදේම පටන් ගන්නවා මේ කපන්න මං කීර විතර ඕක පටන් ගන්න එක. ඒ භාවනා ඉවරන ගම. ඒ කියන්නේ පැය 2ක් විතර මම භාවනා කරනවා. ඊට පස්සේ නිදාගන්නේ කීරද? නිදාගන්නේ සිරස නිවුස් බලලා බුදිය ගන්නවා. ඒ 10? නෑ 7ට. හවස 7ට නිදාගෙන ඔයා කියන නිදාගන්න. මෙයා ඔයත් 7 වෙනකොට බුදිය ගන්නවද?
නෑ නෑ. නාට්‍ය බලන්න බෑ. ඔය නාට්‍ය බල්ල එහෙම නිදාගන්න. කරට බලන කොමත නෝ දැන් මේ ඉතාම වටිනා ව්‍යාපාරය කරන්න ලියෝ ඔබ විශ්‍රාම යනකමට මොන තනතුරද හේබෙව්වේ. මම මුළු ලංකාවේම තෙල් බෙදා හැරීම බාරව හිටපු නිලධාරියා. ඔව් ඒ කියන්නේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක. නියෝජ්‍ය බෙදා හැරීම් කළමනාකාර මුළු ලංකාවට. කොයිද මොකද ආයතනය? ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව. ඔව් ලියෝ කුරුකුල ආරච්චි. මම හැම මාසෙම වගේ මේ යාපනයේත් ගියා යුද්ධ කාලේ. ඕ ඒ කියන්නේ මෙහෙන් නැව ඇරලා එහෙන් ගිල නැව බාර අරගෙන ටැංකිය වලට ගහලා ඒ කටයුතු කරලා ආව. මම බය වුණා ඉස්සෙල්ලා නම් ගොඩක් බය වුණා. මොකද අපි යන්න ඉස්සෙල්ලා දෙතුන් පාරක්ම බිම දැම්මා මුලති උඩිදී. ඔව්. අපිත් ටිකක් ඒ වුණාට මං විශ්වාස කරන දේ ඔය ප්ලේන් එකෙන් තමයි ගියේ. ඔය එයාර්ෆෝස් එකෙන් වෙන ක්‍රමයක් නැහැ නේ. ඔව් ඒ අවුරුදු කීයක් විතර ඒ ක්‍රියාව කළාද? මගේ මම ඔය අන්තිම වාරේ මම ඉස්සෙල්ලා හිටියේ රීජනල් මැනේජර් ප්‍රාදේශීය කළමනාකාර මධ්‍යම පළාත. මට අයිති වෙලා තිබ්බේ නුවරයි නුවරඑළියයි මාතලේ ඔක්කොම බෙදා හැරීම. ඊට පස්සේ මට හම්බුණ ප්‍රොමෝෂන් එකක් මගේ අන්තිම අවුරුදු 8 දී මම කොළොන්නාවට ගියා නැවතත් නියෝජ්‍ය බෙදා හැරීම් කළමනාකාර හැටියට. බෙදා හැරීම් කළමනාකාරයි මමයි තමයි බාරව හිටියේ. ඉතින් ගොඩාක් ඔය ඩිපෝ 13ක් තියෙනවා අපේ. ඒ කියන්නේ මේ දැන් ඇත්තටම මේ වර්තමාන තත්ත්වය ඇති වෙනකොට මගේ කාලේ එක පොලිමක්වත් තිබ්බේ නැහැ. ඔව් ඒ කාලෙත් තෙලුත් තාවනේ ඕනතර දැන් මේක යුද්ධයක් තියෙනවා තෙල් ප්‍රශ්න තියෙනවා ලෝකෙ වෙනස්. ඔබ සතුටින් මුක්ති විඳා ඒ දේනේ. ඔව් මට කියන්න දැන් මේ විදිහට තමයි මේ නිෂ්පාදනය කරන්නේ. දැන් කියන්නකෝ දරුවෝ කොහෙද ඉන්නේ කියලා. මගේ ලොකු දුව ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරයෙක් එයා ඉන්නේ ගෝස්ෆර්ඩ් හොස්පිටල් එකේ සිඩ්නි වල. ඔව් අනිත් එක්කන දෙවෙනියා ඇවිල්ලා ඉන්නේ ඩලස් යුනිවර්සිටි එකේ ටෙක්සාස් වල. එයායි හස්බන්ඩ් වි දෙන්න. ඔව් ඊළඟට පොඩිම එක්කෙනා පුතා එයායි යාගේ වයිෆ් වි දෙන්නම වැඩ කරන්නේ එමිරේට්ස් එයාර්ලයින්ස් වලට. ඔව් ඒගොල්ලෝ ඩුබායි වල ඒගොල්ලෝ තමයි ටිකක් ළඟ ඉන්නේ. අනිත් දෙන්න දුර. ඉතින් දැන් බලන්න මේ තරම් ප්‍රෞඩ දරුමල්ල හදලා තාත්තා කරපු රැකියාවත් කියන්නකෝ බලන්න. මගේ තාත්තා තමයි ෆාදර් බෙරෝස්ට පස්සේ කම්පිටිය විද්‍යාලයේ විදුහල්පති. එයා තමයි මට අහලා තියෙන විදිහට අම්පිටිය පළවෙනි ග්‍රැජුවේට් කියලා කියනවා. ඔව් BA සිලෝන් ජියෝග්‍රැෆි ඔනර්ස්. ඔව් BA ලන්ඩන් ඩිග්‍රී. BA ලන්ඩන් ජියෝග්‍රැෆි ඔනර්ස්. ඔව් මම ඉතින් බෝඩි මේ හිටියේ අවුරුදු 9 දී බෝඩිමට ආවේ. ඉතින් ඔබ එතකොට ජංගි ඇඳලා හිටපු පුංචි බබෙක්. අද අපි දෙන්න එකට වෙලා කතා කරන්න ලැබෙනවා. දැන් වයස කීයද? 78ට එන්නේ ජූලි වලට 78. 78ට එන්නේ. බලන්න ඉතින් සුන්දර ජීවිතයක් අමතක නොවන පවුලක අපේ අම්මා ඩොන් ජෝසප් ආදරේ නිමල් අයියට හේතුව ඩොන් ජෝසප් කුරුකුල ආරච්චි ඩොන් ජෝසප් and අම්මගේ නම චාලට් වික්‍රමසිංහ හඟුරංගේ ශාලට් වික්‍රමසිංහ ගම හඟුරංගේ හඟුරංගේ බෞද්ධ එන ඔබට මල්ලුල්ලට දිගා සිරි ප්‍රාර්ථනා කරනවා මැතිනයටත් ඒ ප්‍රාර්ථනාව කරනවා මම හරිම ආදරෙන් සමගන්නවා